ඉතින් යාළුවනේ මම අද ගේන්නේ රසම රස කළු කුඩු රෙසිපි එක. බලන්න ඒකට අපි 3-5 හැමදේම කොත්තමල්ලි කුඩු 250යි, සූදුරු 100යි, මහදුරු 50යි ඒ වගේ අරගන්න. අනිත් එක ඊට අමතරව සුදු කැකුළු, පොල් පොඩ්ඩක්, ගම්මිරිසට තෝර පරිප්පු ඒ හැම දෙයක්ම කබලේ රත් කරලා බැද ගන්න. ටිකක් කළු වෙන්න බැද ගන්න ඕනේ. හොඳට මේ රන්වන් පාට වලට චුට්ටක් වැඩියෙන් බැදුනහම මේක හරිම පාට එනවා. ඒ වගේම සුදු හාල් ඒ විදිහට ළඟ ඉඳගෙන මේක බදින්න ඕනේ. හොඳයි. ඊට පස්සේ මම කියන්නේ හාල් වගේම අනිත් අමුද්‍රව්‍යත් ඒ විදිහට රත්තරන් පාට වෙන්න බදින්න. ඉතින් මේක මේ නොදන්න අයට ගොඩක් මේක ගොඩක් ප්‍රයෝජන වෙයි. දන්න අයත් ඉන්නවනේ. ඉතින් කමක් නැහැ. කමෙන්ට් වල දාන්න මොනවද අඩුපාඩුවක් තියෙනවා නම් මටත් දැනගන්න පුළුවන්. අනිත් එක මම මේ ඊළඟට බලන්න දැන් අපි දැන් මොනවාද කකුරුඳු පොතු, කරාබු නැටි, එනසල් ඒ වගේ දේවල් කන්වන් පාට වෙන්න බැදගෙන මේක බ්ලෙන්ඩර් එකේ කුඩු කරගන්න. හොඳටම කුඩු කරගෙන හොඳට හලලා මාසයක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ රෙසිපිය රස විඳින්න. අනිත් එක මම ලංකාවේ හිටියේ නැති නිසා වීඩියෝ දාන්න බැරි වුණා. මින් ඉතින් ඒක දිගටම මාත් එක්ක රැඳී සිටින්න.